මාකට් එක කරෙක්ෂන් එකක ඉන්නවා කියලා හිතන අය ගොඩක් ඉන්නවා. හැබැයි රියල් ස්ටෝරි එක ඒක නෙමෙයි. S&P 500 මූවමන්ට් එක, ස්ටේබල් කොයින් ඩොමිනන්ස් එක, BTC ඩොමිනන්ස් ශිෆ්ට් එක, ඒ වගේම ගෝල්ඩ් බ්‍රේකවුට් එක. රයිට්? මේ හැම එකක්ම එක ස්ටෝරි එකක් කියනවා. කැපිටල් ලීස් රොටේෂන්. 2026ට යන්නේ ක්‍රිප්ටෝද? එහෙම නැත්නම් 2026ට ගැලපෙන්නේ ක්‍රිප්ටෝද? එහෙම නැත්නම් ගෝල්ඩ්ද? එහෙමත් නැත්නම් ස්මාර්ට් මනි ඕල්රෙඩි මූව් වෙලා ඉවරද? මෙන්න මේ කාරණය සම්බන්ධව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි මම ගොඩාක් charts අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලා රික්වෙස්ට් කරපු charts සියල්ලම වගේ. රයිට්? එහෙනම් අපි බලමු මේ වීඩියෝ එක කොහොමද යන්නේ කියලා. ඉතින් මුලින්ම ආරම්භ කරන්න කලින්ම හැමෝගෙම ඉල්ලීමක් කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන හොඳම යාළුවටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද ගොඩාක් අය මේ වෙනකොටත් මාකට් එකේ විවිධ අදහස් හින්දා ලොස් වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මේ වීඩියෝ එක ගොඩාක් හෙල්ප්ෆුල් වෙයි එයාලගේ ක්‍රිප්ටෝ ජර්නි එක ඉස්සරහට අරගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකන් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් සියලුම දැනුම ගන්න. ඒ වගේම ඔයාගේ පර්සනල් ඔපීනියන් එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයා දකින කෝණය වෙනස් වෙන්න පුළුවන් මම දකින කෝණයට වඩා. ඒතර අපිට පුළුවන් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ හැමෝත් එක්කම සාකච්ඡා කරලා හොඳ අයිඩියා එකක් අරගෙන මේ ජර්නි එක මේ ක්‍රිප්ටෝ ජර්නි එක අපි හැමෝටම එකතු වෙලා යන්න පුළුවන්. ඉතින් මම මේ YouTube channel එක හදලත් බලාපොරොත්තු වෙන්නේ දැනුම නැතුව ලොස් වෙන හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරලා ඒ හැමෝම ලොස් නැතුව මේ ගේම් එකේ හොඳ වින් රේට් එකක් පවත්වාගෙන හොඳ ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකක් ගොඩනගාගෙන හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් වලට ගිහිල්ලා හොඳ ට්‍රේඩ්ස් වලට ගිහිල්ලා හොඳ ට්‍රේඩ් අයිඩියාස් ඔයාලට දීලා ලොකු ගමනක් ඔයාලත් එක්ක යන්න තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ. රයිට්? අපි මුලින්ම කතා කරමු මෙන්න මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ කට්ටිය අහපු. රයිට්? ඒ ප්‍රශ්න වලට මම ආටිකල්ස් වලිනුත් උත්තර දුන්නා. රයිට්? අපි පොඩ්ඩක් මේක ගැන කතා කරන්නම ඕනේ. රයිට්? හරි. අපි මුලින්ම යමු අද රයිට් අපි ප්‍රොෆිට් උත් කරනවා නැතුව නෙමෙයි. රයිට්? අපි ප්‍රොෆිට් උත් කරනවා. ඉතින් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් ඒවත්. රයිට් අපි ගත්තොත් එහෙම මම ඕගොල්ලන්ට මේ සතියේ මුලින්ම දුන්නා ගෝල්ඩ් එක සම්බන්ධව අප්ඩේට් සහ බිට්කොයින් එක සම්බන්ධව අප්ඩේට්ස් දුන්නා සෑහෙන්න. ඒතර මෙන්න මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම ගෝල්ඩ් එක ගැන SMT ඩයිවර්ජන්ස් එහෙම දීලා මෙන්න මේ විදිහට තමයි කියලා තියෙන්නේ. ඉතින් මම මේ බලාපොරොත්තු වෙච්ච රෙඩ් සෝන් එකට ගෝල්ඩ් එක ආවේ නැතත් මේ රේන්ජ් එකේ උඩ හන්ට් කළා රේන්ජ් හයි එක රීටෙස්ට් කළා මේ වෙනකොට ගෝල්ඩ් එක ඩම්ප් වෙලා තියෙනවා. ඒ වගේම සිල්වර් එක නම් මම බලාපොරොත්තු වෙච්ච විදියටම සෙල් එක ආවා. ඒක මාර ප්ලස් පොයින්ට් එකක්. ඒ වගේම ඔය මම දාලා තියෙන හැදෙන්න ඕනේ කියන SMT එක පවා හැදිලා තියෙනවා. අපි ඒ charts උත් බලමු. ඒකයි ඔයාලා මගෙන් ගෝල්ඩ් අප්ඩේට් එහෙමත් ඉල්ලන්න ඇත්තේ කියලා මම හිතනවා පර්සනලි. ඉතින් ඉදිරියට මම දිගටම අප්ඩේට්ස් ගෝල්ඩ් එකෙත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ BTC ඩ්‍රොප් එක ගැන එහෙම මම ඔයගලන්ට පැහැදිලිවම කිව්වා. ඉතින් ඒක මේ වෙනකොට වෙමින් පවතිනවා. සහ ඒක ගැනත් අලුත් අප්ඩේට් එකක් ඔයාලට මම දෙන්නම්. රයිට්? ඒකත් එක්කම ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ. රයිට්. අපි මේ ප්‍රශ්නේ ගැන කතා කරමු. රයිට්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. රයිට්? මෙන්න මේ ප්‍රශ්නේ. 2012 MT GOX 2017 18 ක්‍රෑෂ් එක, කොවිඩ් ක්‍රෑෂ් එක, FTX ක්‍රෑෂ් එක මෙන්න මේ සියලුම ක්‍රෑෂ් වලදී මේ fear and greed index එක extreme fear level වලට reach කරලා තියෙනවා. කියන්නේ 10ට අඩු සංඛ්‍යාවලට. එහෙම නැත්නම් 12ට අඩු සංඛ්‍යාවලට. ඒතකොට 2026 දී ඔයගලන්ට පේනවා තියෙන්නේ extreme fear level එක 5 කියන අගයට reach කරලා තිනවා Bitcoin එක 60,000ට ඩම්ප් වෙනකොට. ඒ කියන්නේ මාකට් එක මේ වෙලාව තියෙන්නේ සෑහෙන ලොකු fear එකක. එතකොට කාට හරි කෙනෙක්ට මේක සම්බන්ධව ඇවිල්ලා එකපාරට තමන්ගේ මුළු පෝර්ට්ෆෝලියෝ එකම ඉන්වෙස්ට් කරන්න හදනවා නම් ඒක මම දකින්නේ එක්තරා විදියක අනුවන ක්‍රියාවක් විදියට. ඒකට හේතුව තමයි මේ වගේ එක්ස්ට්‍රීම් ෆියර් එකට ගියපු සෑම අවස්ථාවකම මාකට් එක ලොකු දුරක් ගියා තමයි. හැබැයි ඒවා යන්න ප්‍රැක්ටිකලි සහ හිස්ටෝරිකලි හොඳ හේතු සාධක තිබිලා තියෙනවා. ඔයාලා ඒව දැනුවත් නැහැනේ. ඔයාලා මේ ඉන්ඩිකේටර් එකක් මත නෙමේ ඩිපෙන්ඩ් වෙන්න දැන් ඒක ලොකු වැරදි කාරණයක්. ඉතින් කෙනෙක්ට මගේ පර්සනල් ඔපිනියන් එක මොන වගේද කියලා මෙන්න මේ ආටිකල් එක කියවලා සම්පූර්ණයෙන්ම දැනගන්න පුළුවන්. මේ අවුරුද්දේ ගොඩාක් වෙලාවට ඔයාලට ඉන්ඩිකේටර්ස් වලින් දෙන සිග්නල්ස් ගොඩාක් වෙලාවට වැරදි සිග්නල්ස් බවට පත් වීමට ලොකු අවධානමක් තියෙනවා. මොකද මම එහෙම දකිනවා. මාකට් එකේ ස්ට්‍රක්චර් එකත් එක්ක ලික්විඩිටි එක්සිට් වෙන එකත් එක්ක මෙන්න මේ සියලුම කාරණාත් එක්ක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම
මම අද කතා කරනවා BTC chart එක, Ethereum chart එක, BTC dominance එක, USDT dominance එක, USDC dominance එක, gold, silver, ඊට පස්සේ total 1, total 2, total 3, others dominance කියන මේ සියලුම chart සම්බන්ධව ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක දික් වුණොත් තරහ වෙන්න එපා. මේකෙන් ඔයාලට ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක skip කරන්නේ නැතුව දිගටම බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. right. අපි මුලින්ම යමු මෙන්න මේ correlation chart එකට. right. මෙතනදී ඕගොල්ලන්ට මම පෙන්නන්නම් past years වලදී මේ S&P 500 එක උඩට move වෙනවත් එක්කම මේ Bitcoin එක අප්පුන්නේ නැහැ. right. ඒක මේ අද මේ අවුරුද්දේ වෙන දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ පසුගිය කාලය තුලදී වෙන්න දෙයක් නෙමෙයි. හිස්ටරි එකේ ඒවට හේතු සාධක පැහැදිලිවම තියෙනවා. right. ඔයගලන්ට බලා ගන්න පුළුවන් පළවෙනියටම මම මෙතන අරන් තියෙනවා. මේ බලන්න S&P 500 එක gold එක නෙමෙයි. S&P 500 එක මෙතන හොඳ up movement එකක් ගිහිලා තියෙනවා. හැබැයි BTC එක පහළට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හිස්ටරි එකෙත් S&P 500 එක up වෙනකොට මෙන්න මේ BTC එක ඩම්ප් වෙලා තියෙනවා. right. ඉතින් ඒ නිසා අපි මුලින්ම ඉගෙන ගමු මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මුලින්ම මැක්‍රෝ පික්චර් එක ගත්තොත් එහෙම S&P 500 Bitcoin කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් S&P 500 එක පම්ප් වුණොත් BTC ඒක ෆලෝ කරනවා කියලා මතයක් සමාජයේ ගොඩනැගිලා තියෙනවා. ඒක ලික්විඩිටි ස්ට්‍රෝං අවස්ථාවක් විදියට අපිට ගන්න පුළුවන් එක පැත්තෙන්. එහෙම හිස්ටරි එකේ වෙලා තියෙනවා. හරිද? ඒක ඇත්ත. හැබැයි කොරලේෂන් බ්‍රේක් වෙන්න පටන් ගත්තොත් හරිද? ඒ කියන්නේ කොරලේෂන් එක බ්‍රේක් වෙන්න පටන් ගත්තොත් කොරලේෂන් එකක් කියලා කියන්නේ මේ දෙන්න අතර තියෙන එකිනෙක සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය බිඳුනොත් මොකද්ද වෙන්න පුළුවන්? ඒක අපි ගන්නවා සාමාන්‍යයෙන් ලික්විඩිටි ෂිෆ්ට් එකක් විදියට. ඒ කියන්නේ ලික්විඩිටි ෂිෆ්ට් වීමක් විදියට. එතකොට S&P 500 එක ස්ට්‍රෝං වෙලා BTC වීක් නම් ක්‍රිප්ටෝ මාකට් එක අන්ඩර් පර්ෆෝම් වෙනවා. right. එතකොට BTC ස්ට්‍රෝං වෙලා S&P 500 එක වීක් නම් ඉන්ඩිපෙන්ඩන්ට් ක්‍රිප්ටෝ සයිකල් එකක් ෆෝම් වෙන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන්. මෙතනදී තමයි රියල් රොටේෂන් එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ chart සම්බන්ධව අපේ තියෙන දැනුම අපි දිනෙන් දින ඉහළ නංවා ගත යුතු නිසා මම ඔයාලට මේ දේවල් මේ විදියට සරලව කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මෙතන අවස්ථා ගත්තොත් එහෙම 6ක් සඳහන් කරලා තිනවා. මේ අවස්ථා 6ේදීම S&P 500 එක අප් වෙනවා මිසක් ඩ්‍රොප් වීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඒ වෙනුවට BTC එක ගත්තොත් එහෙම BTC එක නම් ඩ්‍රොප් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කන්සොලිඩේෂන් එකකට හරි ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ S&P 500 එකට සාපේක්ෂව. ඒ කියන්නේ මේ දෙන්නම risk asset නේ. එතකොට මේ S&P 500 එක move වෙද්දි Bitcoin move වුණා තමයි history එක. එහෙම වෙලා තියෙනවා. හරිද? හැබැයි මේ වෙනකොට දෙන්න එකිනෙකට වෙනස් මාර්ග අනුගමනය කරනවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් කලබල වෙන්න ඕනේ නැහැ. හරිද? හිස්ටරි එකේ වෙච්ච දෙයක්මයි වෙන්නේ. හරිද? ඔයාලා මේ වෙලාවේ ફોකස් කරන්න ඕනේ මාකට් ස්ට්‍රක්චර් එකට ලික්විඩිටි ඉන්ජෙක්ට් කරනවද නැද්ද? මාකට් එකේ ඉදිරි ජියෝපොලිටිකල් තත්ත්ව මොන වගේද කියන එක ගැන ඔයගොල්ලන් හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මොකද ඒවා අනුව තමයි මේ සල්ලි රොටේට් වෙලා ගානට මේ මාකට් ඉහළ පහළ යෑම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගලන්ට දැන් මෙතනදී මම සාධකත් එක්ක පෙන්නලා තියෙනවානේ. ක්‍රිප්ටෝ මාකට් එකට මේ S&P 500 එක අප් වුණා නැතා ඒක වැඩක් නෑ සමහර වෙලාවල් වලදී. සමහර වෙලාවල් වලට ඕන. හැබැයි හැම තිස්සෙම එයාව ෆලෝ කරනවා කියලා මතයක් මේ සමාජයේ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒක හරි වැරදි අදහසක්. රයිට්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේ දෙන්න වෙන වෙනම යන අවස්ථාත් ඔන්න මම පෙන්නලා දීලා තියෙනවා. ඒතකොට දැනට අපි ඉන්නේ ක්‍රිප්ටෝ මාකට් එක පැත්තෙන් ගත්තොත් එහෙම ටිකක් වීක් පොයින්ට් එක. රයිට්. ඉතින් ඒකත් එක්කම මම ඔයාලට බිට්කොයින් එක ගැන ඔහොම කතා කරගෙන යන්නම්. බිට්කොයින් එකේ මගේ එලියට් account එක එදා මම පොඩ්ඩක් වෙනස් කරගත්තා. දැන් මේ පහුගිය දවස් ටිකත් එක්ක මෙයා පොඩ්ඩක් වීක් වෙලා තිබ්බ නිසා. රයිට්. ඉතින් මෙතනදී මම දාගෙන තිනවා ABC වලින් W complete කරලා ඊට පස්සේ X එකට triangle එකක් ආදේශ කරගෙන ආයි Y එක X එක Z එක තමයි දැන් කම්ප්ලීට් වෙන්න තියෙන්නේ. එතකොට මේකෙන් මෙන්න මේ විදිහට ඩම්ප් එකක් අපේක්ෂා කරලා ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳ රන් එකක් මම අපේක්ෂා කරනවා. ඕක තමයි මගේ පර්සනල් ඔපිනියන් එක BTC වල. රයිට්. එතකොට ඕක ෂෝට් ටර්ම් අප්ඩේට් එකක් ඔයාලට මම දෙන මේ ෆුල් BTC අප්ඩේට් එක මම සතියේ මැදදිම දුන්නානේ. රයිට්. මේක ඇවිල්ලා ඕගොල්ලන්ට මම දෙන පොඩි අප්ඩේට් එකක් මේ වීඩියෝ එක වෙනුවෙන්. රයිට්. මෙතනදී ඕගොල්ලන් ට්‍රේඩ් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් ගන්න ඕන ප්ලේස් එක වෙන්නේ මම ඔය පහල සඳහන් කරලා තියෙන ඒරියා එක. මොකද මමත් ඒ ලෙවල්ස් වලට එනකම් බලාගෙන ඉන්නවා BTC ලොං ට්‍රේඩ් එකක් ගන්න. රයිට්. එහෙනම් ඔන්න ඕක තමයි මගේ BTC අප්ඩේට් එක. මෙතන 666 ඩීප් කරෙක්ෂන් එකක් තමයි perform වෙන්නේ. ඒ නිසා තමයි මම මේ සෙනාරියෝ බලන් ඉන්නේ. අද හවස නිවුස් තියෙනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. නිවුස් 3ක් එන්න තියෙනවා. ඒ නිවුස් 3 ගැනත් අවධානය දෙන්න. ඒකත් එක්කම අපිට තව වැදගත්ම chart එකක් තමයි BTC dominance එක
සම්බන්ධ චාට් එක. ඉතින් මෙන්න මේකෙදි මම ඕගොල්ලන් වෙනුවෙන්ම 6 ටයිම් ෆ්‍රේම් අප්ඩේට් එකක් ගෙනල්ලා තිනවා මගේ පරණ කවුන්ට් එකම තමයි. ඒකේ ලයිව් මාකට් කවුන්ට් එක සම්බන්ධව තමයි මම කතා කරන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. එතකොට අපි මෙතනදි ගත්තොත් එimhe BTC ඩොමිනන්ස් එක අප් වෙනවා කියලා කියන්නේ. කැපිටල් ඇල්ස් වලින් BTC වලට මූව් වෙනවා. ඒ කියන්නේ ඇල්ස් කොයින්ස් ඩම්ප් වෙනවා. හැබැයි බිට්කොයින් එක එක්කෝ ස්ටේබල් වෙනවා නැත්නම් පොඩි මූව්මන්ට් එකක් දෙනවා. හරිද? එහෙම නැත්නම් BTC ඩොමිනන්ස් ඩ්‍රොප් වෙනවා කියලා කියන්නේ ඇල්ට් සීසන් එකට පොටෙන්ෂල් එකක් තියෙනවා කියන එක. හරිද? හැබැයි වැදගත්ම දේ තමයි BTC ඩොමිනන්ස් එක රයිස් වෙද්දී, කියන්නේ අප් වෙද්දී ටෝටල් මාකට් කැප් එක ඩ්‍රොප් වෙනවා නම් ඒක බුලිෂ් සිග්නල් එකක් නෙමෙයි. ඒක ඩිෆෙන්සිව් පොසිෂන් එකක් වෙනවා. රයිට්? එහෙම නිසා අපි මෙන්න මේ chart එක අපිට අනිවාර්යයෙන්ම Bitcoin dominance එක ඇනලයිස් කරද්දී අතිශය වැදගත් chart එකක්. ඒක ගැන අවධානය දෙන්න ඕනේ. රයිට්? මම ඒක පැත්තකින් තියාගෙන මං 6 ටයිම් ෆ්‍රේම් එලියට් වේව් කවුන්ට් එක මෙන්න මේ විදිහට ඔන් කරගන්නවා. මෙතන මම දාගෙන තියෙන්නේ 1 2 3 4 5 කියලා ඒකක් කම්ප්ලීට් වෙලා ඊට පස්සේ expanding diagonal එකකින් right expanding diagonal එකකින් මෙතන wave C එක කම්ප්ලීට් කරලා තියෙනවා කියලා තමයි මම අරගෙන තියෙන්නේ. ඔන්න ඔක තමයි මගේ live market count එක වෙන්නේ. right ඉතින් ඒකත් එක්කම දැන් අපිට වැදගත්ම දේ තමයි live market එකේ වෙන දේ නෙමෙයි. මෙන්න මේ හිස්ට්‍රි එකේ වෙච්ච දේ නෙමෙයි live market එකේ වෙච්ච දේ. එහෙනම් live market එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න අපිට මෙන්න මේ විදිහට live market එකේ first count එක on කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිය දෙයක් අපේක්ෂා කරනවා. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් නම් මම ඕගලන්ට කලින්ම කිව්වා අප්‍රේල් වල මට පොඩි සයින් එකක් තියෙනවා. මේ සයින් එකට අනුව අප්‍රේල් වල එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. මොකද්ද? ඇල්කොයින් සීසන් එකක්. ඉතින් අන්නේ ඇල්කොයින් සීසන් එක එන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදියට මෙයා රියැක්ට් කරොත්. ඉතින් මේක මගේ මේන් සිනාරියෝ එක විදියට මම අරගෙන තියෙනවා. මෙතන ඩයගනල් එකක් හැදිලා වේව් 1 එක හෝ ඒක කම්ප්ලීට් වෙලා වේව් 2 රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා ඊට පස්සේ වේව් 3 හෝ C ලොකු ඩම්ප් එකකට ලක් වෙයි කියලා තමයි මම අරගෙන තියෙන්නේ. ඕක තමයි මගේ බිට්කොයින් ඩොමිනන්ස් එකේ අයිඩියා එක. දැන් ඔයගොල්ලෝ දන්නවනේ බිට්කොයින් ඩොමිනන්ස් එක වැටෙනකොට අනිවාර්යෙන් ඕල් කොයින්ස් වලට සල්ලි යනවා නම් ටෝටල් 3 එක අප් වෙන්න ඕනේ. අන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් ටෝටල් 3 එක ටික ටික බුලිෂ් වෙනවා නම් ඒ කියන්නේ ඇල්ට් සීසන් එකට අවශ්‍ය කරුණු කාරණා සපයමින් තියෙනවා කියලා. ඒ chart විතරක් මදි මගේ පරණ වීඩියෝස් උත් බලන්න. ඒවල මම charts ගොඩක් කම්පෙයාර් කරලා පෙන්නලා දීලා තියෙනවා ඇල්ට් සීසන් එකක් පැහැදිලිව අඳුරගන්නේ කොහොමද කියන එක සම්බන්ධ. රයිට්? ඉතින් ඒ වීඩියෝස් උත් මම ඔයගලන්ට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒවත් අනිවාර්යෙන්ම බලන්න. මෙතනදී මම ඇල්ට් සෙනාරියෝ එකකුත් අරගෙන තියෙනවා මෙන්න මේ විදියට බිට්කොයින් ඩොමිනන්ස් එක ඩ්‍රොප් වෙලා අප් වෙන්න පුළුවන් කියන එක සම්බන්ධව ෆ්ලැට් එකක් රෙගියුලර් ෆ්ලැට් එකක් තමයි මෙතන දාගෙන තියෙන්නේ. මේක තමයි මගේ ඇල්ට් සෙනාරියෝ එක වෙන්නේ. කියන්නේ ඇල්ටර්නේටිව් ප්ලෑන් එක වෙන්නේ. ඉතින් මම වීක් එකකට පාරක් අප්ඩේට් ගේන හින්දා තමයි ඇල්ටර්නේටිව් ප්ලෑන් එකත් ඔයගලන්ට ෂෙයා කරන්නේ. ඔයගලන්ට හෙල්ප් එකක් වෙයි කියලා. මොකද සතිය මැදදී මොකක් හරි වෙනස්කමක් වුණොත් ඔයාලට මේ සෙනාරියෝ එක යූස් කිරීමේ හැකියාවක් තියෙනවනේ. එතකොට දැන් මෙන්න මේ chart එකට අනුව right මේ chart එකට අනුව නම් අපි සාමාන්‍යෙන් ඇල්ටනේටව් කවුන්ට එකට අනුව මේ BTC ඩොමිනන්ස එක ඉන්ක්‍රීස්ෙන්න්නවා ඒ ඉන්ක්‍රීස එකත් එක්ක BTC අපපුනොත් ඇල්ස් ටිකක් තදට වැටෙන්න්න පුළුවන් හෙම නැත්තන් අපිට ආය බලන්න පුළුවන් BTC ඩොමිනන්ස එක ඉන්ක්‍රීසිද්දි මේ දෙකම ඩික්‍රීසරන ඇල් ටිකක් ෆාස්ලි ඩම්පෙන්න්න පුළුවන් BTC ඩොමිනන්ස එක ඉන්ක්‍රීසෙද්දී BTC එක ස්ටේබල් නම් අනිත් කොයිරුත් ස්ටේබල් වෙලා ඇකිමිලේෂන් එකක් දෙන ප්‍රම වැඩිපුරම අපේක්ෂා කරන්න මෙන්න මේ ඒ තුන්ගනි අවස්ථාව සිද්ධ වෙයි කියලා මොකද ටෝටල් 3 චාර්ට් සේව බැලුවාම මට තේරෙන දේ තමයි ඉදිරියේදී ටිකක් සාමාන්‍යයෙන් සැලකිය යුතු බවුන්සයක් එන්න ලොකු ඉඩ කඩක් තියෙනවා මොකද මාකට් එක ලොකු සෙල් ඔෆ් එකකට ගිහිල්ලා තියෙන නිසා රයිට් ඒකත් එක්කම අපි අනිත් chart උත් කම්පෙයාර් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා ඉතින් මම ඔතනින් ආයිත් ෆ්ලිප් වෙනවා අනිත් charts ගැන කතා කරන්න එතනදී වැදගත්ම chart එකක් තමයි මෙන්න මේ USDT dominance chart එක කියලා කියන්නේ ඕගලන්ට මගේ group එකේ හිටියානම් ඕගලන්ට මම මේවා සම්බන්ධව සෑහෙන්න කලින් අප්ඩේට් කරා right මේවා සම්බන්ධව සෑහෙන්න කලින් මම ඔයාලට අප්ඩේට් කරා හරිද අපි ගත්තොත් එහෙම මම මේවා සම්බන්ධව ඕගලන්ට කියන්නේ right මේවා සම්බන්ධව ඕගලන්ට කියන්නේ නොවැම්බර් 20 හරිද නොවැම්බර් 20 වෙනකොට මෙන්න මේ විදිහට තමයි BTC ඩොමිනන්ස් chart එක තිබ්බේ මම මෙතනදී පැටර්න් එක මොකක්ද කියලා තියෙනවා ඒ වගේම ගොඩක් අය රීටේල් ඇනලයිස් විශ්වාස කරන්නේ නැහැ කියලාත් මම දන්නවා හැබැයි විශ්වාස නොකරට ඔයා මේ වීඩියෝ එක මේ වෙනකම් බලපු කෙනෙක් නම් ඔන්න ඔයාට රිසල්ට් එක පහළ තියෙනවා බලා ගන්න පුළුවන්
හරිද? රිසල්ට් එක පහළ තියෙනවා බලා ගන්න පුළුවන් ලස්සනට ට්‍රිපල් බොටම් එක වැඩ කරලා එතන රෙසිස්ටන්ට් එකෙන් කියපු විදිහට රිජෙක්ට් වෙලා පල්ලෙහාට පුල් බැක් කරලා ඊට පස්සේ දැන් ඔන්න ටාගට් යන ගමන් තියෙනවා. රයිට් ඉතින් ඒක අති විශේෂ ලක්ෂණයක්. මොකද ඔයාලා මේ වගේ දේවල් ගැන විශ්වාස කරන්නේ රීටනලයිස් කියන දේ ඔයගොල්ලෝ හිතන්නේ වැඩ නැහැ කියලා. හැබැයි මම දිගින් දිගටම ඔප්පු කරලා තිනවා රීටනලයිස් කියන්නේ මාකට් එක රීඩ් කරන්න තියෙන එක්තරා හොඳ මෙවලමක් කියලා. මොකද හැමෝටම එලියට් වේව් නොලෙජ් එක නැහැ. හැබැයි ඕනම කෙනෙක්ට තියෙන්නම ඕනේ නොලෙජ් එකක් තමයි බේසික් නොලෙජ් එක. කියන්නේ මේ බේසික් නොලෙජ් එක හරි විදියට හරි ගුරුවරයෙක් යටතේ මාස්ටර් කළොත් ඔයාටත් මේ වගේ රීඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මේ chart එක. මම මෙතනදී මෙන්න මේක ගැනත් අප්ඩේට් එකක් දුන්නා. මේ ඇවිල්ලා BTC dominance BTC එකයි USDT dominance එකයි සම්බන්ධව කම්පෙයාර් කරපු ඇනලයිස් එක. මම මෙතනදී පැහැදිලිව කියනවා බුල් මාකට් එක එන්ඩ් වෙලා තියෙන්නේ කියලා. එතකොට බිට්කොයින් ප්‍රයිස් එක 89000 90000 අතර තමයි තිබ්බේ. හරි මෙතනින් වැටිලා ආය 97000ට ගිහිල්ලා තමයි ලොකු ක්‍රෑෂ් එකක් ආවේ. අතකොට බලන්න ඕගොල්ලන්ම සංසන්දනය කරලා මාකට් එක ගැන අපි කියපු කරුණු කාරණා මේ වෙනකොට වැරදිලා තියෙනවද එහෙම නැත්නම් හරි ගිහිල්ලා තියෙනවද කියලා. හරියට අපි මෙන්න මේ දේවල් දැනගෙන ඉන්න බෑ මේ chart ගැන කතා කරනකොට. ස්ටේබල් කොයින් ඩොමිනන්ස් එක කියලා කියන්නේ මාකට් එකේ ෆියර් මෙටා එකක්. හරිද? එතකොට tether එහෙම නැත්නම් USD coin USDT dominance USDC dominance අප් වෙනවා කියලා කියන්නේ money sideline වල තියෙන්නේ. හරිද? money කෙලින්ම ඕල් කොයින්ස් වලින් BTC වලින් ගැලවිලා මෙන්න මේ ස්ටේබල් කොයින් වලට රොටේට් වීම සිද්ධ වෙනවා. ඒතර ඩොමිනන්ස් එක ඩ්‍රොප් වෙනවා නම් අනිවාර්යෙන්ම money ක්‍රිප්ටෝ වලට එන්ටර් වෙනවා. ඒ කියන්නේ සල්ලි මාකට් එකට එනවා. මේක ඩ්‍රොප් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් බිට්කොයින් අප් වෙනවා. මේක ඩම්ප් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ක්‍රිප්ටෝ අප් වෙනවා. ඒ වගේ තමයි මේක අප් වෙනවා කියලා කියන්නේ ක්‍රිප්ටෝ අනිවාර්යෙන්ම ඩම්ප් වෙනවා. ඒක කතා දෙකක් නෑ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අප් වීමත් එක්ක ක්‍රිප්ටෝ මාකට් එක කොහෙටද වැටලා තියෙන්නේ කියලා. මේකට 60000 ලෙවල් එකේ තියෙන්නේ. රයිට්. ඒතර BTC ඩ්‍රොප් වෙද්දි ස්ටේබල් කොයින් ඩොමිනන්ස් එක රයිස් වෙනවා නම්. එහෙම නැත්නම් ස්ටේබල් කොයින් ඩොමිනන්ස් එක අප් වෙනවා නම් ඒ කියන්නේ risk of එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. BTC පම්ප් වෙද්දි ඩොමිනන්ස් එක ඩ්‍රොප් වෙනවා නම් risk on ඩිප්ලොමන්ට් එකක් තමයි තියෙන්නේ. ඉන්ස්ටිටියුෂනල් පොසිෂනින් මෙතනින් අපිට පැහැදිලිව හොයා ගන්න පුළුවන්. කියන්නේ මේ වෙලාවේ ඉන්ස්ටිටියුෂන්ස් කරන්නේ සෙල් කරන එක. ඒතකොට සෙල් කළා හරිද? අපි මෙන්න මේ ඇනලයිස් වලින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා මෙන්න මේ ඇනලයිසිස් උත් දාගෙන රයිට්. මේ බෙයර් මාකට් ඇනලයිසිස් එකක් දාගෙන රයිට්. අපි මෙන්න මෙහෙම ඉස්සරහට ගියොත් එහෙම ස්ටෙප් බයි ස්ටෙප් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ charts අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා. රයිට්. මොකක් හරි වුණා පොඩ්ඩක් ඉන්න බලන්න මොකද උනේ කියලා. රයිට්. අපි බලමු. රයිට් බලමු මොකක් හරි රීකනෙක්ටිං ස්වභාවයක් පෙන්නුම් කරා රයිට් අපි බලමු රයිට් අපි මෙතනින් chart එකට මාරු වෙමු ආයි අපි හිටියේ stable coin chart එකේ USDT dominance එකේ රයිට් US dominance එකට මම ආයෙත් ගියා රයිට් මෙතනදී bear market එකේ analysis එක එහෙම නැත්නම් bear market එක ගැන කතා කරන analysis එකක් තමයි මේක. ඒකට සාමාන්‍යයෙන් මට අනුව නම් ඊළඟ මේ අවුරුද්දේ ඔක්තෝබර් දක්වාවත් USDT dominance එක අප් වෙනවා. මොකද ඒක කම්පෙයාර් කරලා තියෙන්නේ last bear cycle එකට රයිට්. ඔන්න ඒක තමයි මගේ පළවෙනි USDT dominance idea එක. ඒකත් එක්කම bear market එකේ කතාව එන සරලයි. එතකොට මම මේ ට්‍රිපල් බොටම් එක ගැන කලින්ම ඕගලන්ට ගෲප් එකේ ෂෙයා කරා ඇනලයිස් එක. ඉතින් ඕගලන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. මම කියන දේ අහලා ක්‍රිප්ටෝ බයි නොකරන්නත් ඉඩ තිබ්බා. මොකද දැන් ගොඩක් අය මට කියන දෙයක් තමයි සර් අපේ පෝර්ට්ෆෝලියෝ 60-70 ලොස් එකේ තියෙන්නේ. ඉතින් කවුද කිව්වේ ඔයාලට මේ කොයින්ස් බයි කරන්න කියලා? මාකට් එක අප් මූවමන්ට් එක ගිහිල්ලා වඩාත් ග්‍රීඩි අවස්ථාවක තියෙනකොට කවුද කිව්වේ ඔයාලට කොයින් බයි කරන්න කියලා? කවුද කිව්වේ ඔයාලට ඇල්ට් සීසන් එක කරන්න කියලා? මම පැහැදිලිව කිව්වා ඇල්ට් සීසන් එක කරනවා නම් මේ දේවල් වෙන්න ඕනේ මේ දේවල් වෙන්න ඕනේ. එහෙම නැතුව කොයින් බයි කරන එක තේරුමක් නැහැ කියලා කට කැඩෙනකම් මගේ වීඩියෝස් වල කිව්වා. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ඔය බයි කරපු පොසිෂන්ස් DC එකල්ල එන්ට්‍රීස් පල්ලෙහාට ගන්න එක. මොකද තව ඉස්සරහට ඔය කියන කිසිම ඉන්ඩිකේටර් එකකින් කන්ෆර්මේෂන් එන්නේ නැති විදියට මාකට් එක ඩ්‍රොප් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා කියලා මට පේන්න තියෙනවා. මොකද මෙතනින් අපි ගත්තොත් එහෙම SR level දාලා මෙන්න මේ level එක අවසාන resistance level එක තියෙන්නේ මෙන්න මේ level එක break කරගත්තොත් එතනින් උඩට USDT dominance එක rise වෙන එක අපිට හරියටම predict කරන්න බෑ. Elliott wave වලින් විතරයි predict කරන්න පුළුවන් හැකියාව හම්බෙන්නේ. මොකද මෙතනින් එහාට කිසිම analysis එකක් කරන්න පුළුවන් විදිය හැකියාවක් නැහැ. මොකද මෙතනින්
උඩට SMC ඇනලයිස් කෙනෙක්ටවත් රීටේල් ඇනලයිස් කෙනෙක්ටවත් කන්ෆර්මේෂන් හිස්ටරි එකෙන් ගන්නත් බෑ. හරි ලයිව් මාකට් එකෙන් තමයි බලන්න වෙන්නේ. ඉතින් ඒකට අපිට යොදා ගන්න පුළුවන් එලියට් වේව් ඇනලයිසිස් මෙතඩ් එක. මම ඒකත් එක්ක එලියට් වේව් වලිනුත් අප්ඩේට් එකක් ඔයාලට ගේන්නම්. දැනට අපිට මෙන්න මේ ලෙවල්ස් අපිට සපෝට් රෙසිස්ටන්ට් විදිහට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒකත් එක්කම මෙන්න මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් ලස්සන වයිකෝප් සෙටප් එකක් පර්ෆෝම් වෙලා තිබ්බා. ඉතින් මම මේවත් ඕගලන්ට දිගින් දිගටම ගෲප් එකේ ෂෙයා කරා. ඉතින් මේ දේවල් දැක්කා නම් මේ ඇකියුමුලේෂන් එක ඉන්ස්ටිටියුෂන්ස් කරන්නේ ස්ටේබල් කොයින් වල කියලා. ඕල් කොයින් වලට සල්ලි දාන්න හොඳ නැහැ කියලා මම මේ දේවල් දැකපු නිසා තමයි ඔයගලන්ට කලින්ම අනතුරු ඇඟවීම් සිද්ධ කරේ. ඉතින් ඔයගලන් මම කියන දේ පොඩ්ඩක් ඇහුවා නම් මම කියන දේ අහන්න කියලා නෙමෙයි මෙතන ඔයාලට මම කියන්නේ. ඕගොල්ලන් දෙයක් කරනකොට හොඳට හොයලා බලන්න ඕනේ. කෙනෙක්ගේ වචනයකට දැන් සමහර අය මට කියනවා සමහර අය මේ කොයින් 200 ගණන් ඉන්වෙස්ට් කරන්න දුන්නලු. කොයින් 200ක් නෙමෙයි ඔයාට කොයින් 1000ක් දුන්නත් මේ වෙලාවේ ඔයාට ඇති වැඩක් නැහැ ඒකෙන්. මොකද ඔයා ඒ කොයින් 14න් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඊළඟ බුල් රන් එකේ පර්ෆෝම් කරන්නේ. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන තමයි කොයින් කවද්ද අප් වෙන්නේ, කොයින් ඩවුන් වෙලා ඉවර වෙන්නේ කවද්ද කියලා හොයා ගන්න. ඊළඟට අලුත් නෙරටිව් එකක් හොයාගන්න. ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකක් හොයා ගන්න ඕන. මොකද අලුත් ට්‍රෙන්ඩ් එකක් නැතුව කිසිම ගේන් එකක් ඔයාලට ගන්න බෑ. දැන් AI ට්‍රෙන්ඩ් එක බලන්න, ඊට පස්සේ මෙටාවර්ස් ට්‍රෙන්ඩ් එක බලන්න, DeFi ට්‍රෙන්ඩ්ස් බලන්න. මේවැදී මේ කොයින්ස් ගොඩාක් හයිප් වුණා. එහෙනම් ඊළඟ හයිප් එක ඔයා හොයා ගන්න ඕන. හොයා ගන්න නැතුව ඔයා ක්‍රිප්ටෝ මාකට් එකේ දෙන කොයින් 200කට සල්ලි දාලා වැඩක් නැහැ. එහෙනම් මොලේ කල්පනා කරන්න ඕනේ. ඉන්වෙස්ටර් කෙනෙක් කියලා කියන්නේ කොයින් 200කට 300කට සල්ලි දාන මෝඩයෙක් නෙමෙයි. හරිද? ඕල් කොයින් සීසන් එකකට කන්ෆර්මේෂන් දෙන්නේ නැතුව. හරිද? කන්ෆර්මේෂන් ගන්නවා කියලා කියන්නේ ඒක එක පිළිවෙලකට එන්න ඕනේ. ඒ කන්ෆර්මේෂන් නැතුව නිකන් BTC chart එකේ මූවමන්ට් එකක් උඩට යන්න පුළුවන් කියලා කියපු පමණින් ඕල් කොයින් බයි කරන්න තරම් ඔයා මේ මාකට් එකේ දැනුම නැති කෙනෙක් නම් ඉතින් ඔයාට හැමදාම මේ ගේම් එක ඇතුලේ ලොස් වෙන්න තමයි වෙන්නේ. කවුරුත් කියන දේවල් නෙමෙයි. ෆැක්ට්ස් ගන්න ෆැක්ට්ස්. මම මේවා කතා කරේ ෆැක්ට්ස් ඇතුව. හරිද? ඒ කියන්නේ මම මේවා සාධක ඇතුව ඕගලන්ට පෙන්නුවේ. මේ chart up වෙන්න තියෙන්නේ, මේ chart down වෙන්න තියෙන්නේ කියලා මෙහෙම පැහැදිලිව data කරුණු අරගෙන තමයි විස්තරාත්මකව පැහැදිලි කරේ. ඉතින් එහෙම කියලා තියෙනකොටත් ඔයා කොයින් වලට ඉන්වෙස්ට් කරා නම් මේ වෙලාවේ ඔයාගේ ලොස් එක ඔයාට දරා ගන්න සිද්ධ වෙනවා. අපි හැබැයි තාම ඉන්වෙස්ට්මන්ට් වලට ලෑස්ති නෑ. මම ඔයගලන්ට ඉන්වෙස්ට්මන්ට්ස් වලට කාලේ ගන්න. හැබැයි මම තාම අලුත් නැරටිව් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා හොයන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා ඒ නැරටිව් එක හොයාගත්ත ගමන් ඒ ආශ්‍රිතව අප් වෙන්න පුළුවන් කොයින්ස් ගැන මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරනවා. ප්‍රයිවසි කොයින්ස් අප් වෙන්න කලින් මම කිව්වා වගේ. හරිද? ඉතින් ඒකට මට ටිකක් කාලය ඕනේ රිසර්ච් කරන ගමන් ඉන්නේ. සහ මගේ ටීම් එක මේ වෙනුවෙන් වැඩ කරනවා. මොකද මගේ 15 දෙනෙක්ගේ විතර පර්සනල් ගයිඩන්ස් එකක් යටතේ වැඩ කරන මගේ වෙනම මෙම්බර්ස්ලා පිරිසක් ඉන්නවා. ඒ අය මගෙන් ස්පොට් පොසිෂන් තමයි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. ඒ අය වෙනුවෙන් මම ලොකු දෙයක් කරනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඕගලන්ටත් ඒ දේවල් කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා. මගේ පර්සනල් ගයිඩන්ස් එකට ජොයින් වෙන්න කැමති නම් අනිවාර්යෙන් කතා කරන්න අමතක කරන්න එපා. හැබැයි ඩොලර් 1000කට වඩා කැපිටල් එකක් තියෙන්න ඕන මාත් එක්ක ජොයින් වෙනවා නම්. එතකොට තමයි මම 5x 10x ප්‍රොෆිට් ගේන් එකක් අරන් දෙන්නේ. ඉතින් මාත් එක්ක ජොයින් වෙලා වැඩ කරපු අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් කොහොමද කියලා. රයිට් මම ඒත් එක්කම ඔයගලන්ට පොඩි ෂෝට් ටර්ම් අප්ඩේට් එකකුත් දීගෙන යන්නම් USDT ඩොමිනන්ස් එකේ ලෝවර් ටයිම් ෆ්‍රේම් දාගත්තන් පස්සේ ඊයේ අපි සෙල් එකක් කැච් කරා BTC ඩොමිනන්ස් එකේ. ඉතින් ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ මේ chart උත් ඇනලයිස් කරනකොට මෙතන power of 3 එකට අපි සෙල් එකක් ගැහුවා BTC වල 67100න්. මෙන්න මේ මූවමන්ට් එකේදී අපි 250ක BTC ට්‍රේඩ් එකක් කැච් කරා 100x වලින්. ඉතින් මේ මොහොත වෙනකොට දැන් මට මෙතනින් අපේක්ෂා කරන්න පුළුවන් එකම දේ තමයි රයිට් මෙතන අනිවාර්යෙන් දැන් අප් එකක් යන්න ඕනේ. හරිද? මෙතන අප් එකක් යන්න ඕනේ. මේ අප් එක යන්න හේතු සාධක ගොඩක් තියෙනවා. සහ මෙතනින් අනිවාර්යෙන්ම දැන් අප්වීමක් ඉදිරි ටයිම් එක ඇතුළත මම බලාපොරොත්තු වෙනවා පැහැදිලිවම. මෙතනදී මම මෙන්න මේ විදිහට රේන්ජ් එකක් මාක් කරගන්නවා. රයිට්. මෙතනදී ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ රේන්ජ් එකෙන් ඇතුළට ඇවිල්ලා මෙතන රීටෙස්ට් කරනවද කියලා. මේ ලෙවල් එක රීටෙස්ට් කරනවා නම් ඔයාලට පැහැදිලිවම සෙල් ට්‍රේඩ්ඩක් ගන්න පුළන් බිට්කොයින් වල බය නැතුව එතකොට වාට මෙන්න මේ මූමන්ට් එක මේ හයිය අනිවාරෙන් ගලවන්න ඕන. මෙන්න මේ ලෙවල් එක දක්වාවත් අවම තරමි එන්න ඕනේ USDT ඩොමිනන්ස් එක ලෝවර් ටයිම් ෆ්‍රේම්. ඒ කියන්නේ BTC වල තව එක සෙල් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම BTC අප්ඩේට් ටැබ් බලවනේ. ඒ අප්ඩේට් එකේ කිව්වනේ BTC තව ටිකක් ඩ්‍රොප් වෙලා තමයි බයි වෙන්න ඕනේ කියලා. අන්න ඒ ඩ්‍රොප් එක සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා මෙතන පැහැදිලිවම මේ ඇනලයිස් එකට අනුව. හරියට. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න තියෙන්නේ. ඒකත් එක්කම අපි USDC එක පැත්තට ගියොත් එහෙම USDC එකෙත් අපි ෂෝට් ටර්ම් අප්ඩේට් එක මුලින් ඔලුවට දාගෙන යන්. එතකොට අපිට ලේසි හයි ටයිම් ෆ්‍රේම් එක නේද මේකෙත් අපිට අනිවාර්යෙන් බයි මූවමන්ට් එකක් යන්න ඕනි ඉහළට. අපි දැන් ඉන්නේ හොඳ සප්ලයි එකකට ඇවිල්ලා සප්ලයි එකේ 50% ක් ටැප් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෙවල් වලදී තමයි අපි සෙල් ට්‍රේඩ් වලට යන්න ඕනේ. දැන් මෙතනින් අපි බයි ට්‍රේඩ් එකක් BTC සෙල් ට්‍රේඩ් එකට යන්න ඕනේ. මෙතනට ඇවිල්ලා ඉවරුණාන් පස්සේ BTC මෙතනින් අපි සෙල් එක ගත්තාන් පස්සේ මෙතනදී අපි BTC බයි එකක් ගන්න.
පල්ලෙහාට. එතකොට මේක මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔන්න ඔහම ආයි ඊළඟ අප් මූව්මන්ට් එකේ යන්න පුළුවන්. ඔන්න ඔක තමයි මගේ ඇනලයිස් එක මේ USDC ඩොමිනන්ස් වල ලෝවර් ටයිම් ෆ්‍රේම් වල. ඒකත් එක්කම මේ හයර් ටයිම් ෆ්‍රේම් ගැන අපි කතා කරොත් හයර් ටයිම් ෆ්‍රේම් වල කතා කරන්න දෙයක් තියෙනව නැතුව නෙමෙයි. හරිද? හයර් ටයිම් ෆ්‍රේම් වල කතා කරන්න ඇත්තටම හොඳ දෙයක් තියෙනවා. හරිද? මෙන්න මේ හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිසිස් එක බලන්න මේ USDC ඩොමිනන්ස් එකේ උඩ ලික්විඩිටි තියෙනවා. හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය කරගනිමින් එන්නේ. මෙයා තවදුරටත් මෙහෙම අප් වෙලා ඊළඟ හය ලෝ එකට මාකට් එක වැටලා ආයි මෙහෙම ඉහළට යන්න පුළුවන්. මේ අප් ට්‍රෙන්ඩ් එක පවතින තාක්කල් ක්‍රිප්ටෝ මාකට් එක කරෙක්ෂන් එකට යනවා කියන එක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දැන් ලොස් එකක් පෝර්ට්ෆෝලියෝ වල තියෙනවා නම් ඔයාලට තව ওই ලොස් එක අත්විඳින්න වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මගේ අනුමානයක් තියෙනවා. මම කියන්නේ මෙහෙම දෙයක් මිනිස්සුන්ට වෙන්න එපා. හැබැයි මේ අවුරුද්ද කියලා කියන්නේ ලෝකෙ ඉන්න හොඳම ඉන්වෙස්ටර්ට වුණත් වරදින්න පුළුවන් කාලයක් රයිට් මොකද කවුරුත් නොහිතපු විදිහට ක්‍රිප්ටෝ මාකට් එක ලොකුවටම ඩම්ප් වෙන ගමන් තියෙන. ඒ කියන්නේ මයිකල් සේලගේ පෝර්ට්ෆෝලියෝ එකත් ලොස් නේ. ඒතකොට දැන් අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ යා තමයි ඉන්න මාකට් මේක කියලා. එයා නෙමෙයි මාකට් මේක. හරිද? මාකට් එකෙන් ලික්විඩිටි එක්සිට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ලෝකෙ ඉන්න ලොකුම ඉන්වෙස්ටර්ස්ලාත් ලොස් නම් හරියට හේතු කාරණා හොයාගන්න නැතුව කොයින් බයි කරපු ඔයාට ආයි කතා කරන්න දෙයක් නැහැ. එක එක්කෙනාගේ කීමට ඇල්ට් සීසන් එනවා කියලා කොයින් බයි කරපු ඔයාටත් ඒ සෙතේම තමයි. ඉතින් හොඳට මතක තියාගන්න දැනුම ඕනේ. මම අද වෙනතුරුත් ඉගෙන ගන්නවා. මම හැමදාම අලුතෙන් ක්‍රිප්ටෝ මාකට් එක ගැන දෙයක් ඉගෙන ගන්නවා. ඇයි ඉගෙන ගන්නේ? මේ මාකට් එක කියලා කියන්නේ දිනෙන් දින අප්ඩේට් වෙන, දිනෙන් දින තාක්ෂණය හරහා දියුණු වෙන, අලුත් කන්සෙප්ට්ස් එන. හරිද? මාකට් එකේ සිදුවීම් එකිනෙකට වෙනස් වෙන මේ මොකක්ද එකිනෙකට වෙනස් වෙන ස්වරූපයක් ගන්න තැනක තමයි අපි මේ අපේ සල්ලි හොයන වැඩේ අපි කරගෙන යන්නේ. එතකොට මම මේ අත්දැකීම මගේ පළවෙනිම පාඩමෙන් ගත්තේ. මගේ සල්ලි සියල්ල නැතුණාන් පස්සේ මම තීරණය කරපු එක තමයි මම ට්‍රේඩ් කරනවා නම් මම එදා ඉඳලා අද වෙනතුරුත් ඉගෙන ගන්න එක නවත්තන්නේ නැහැ කියලා. ඉතින් මම මගේ ගෝලයන්ටත් හැමතිස්සෙම කියන්නේ ඔයා මගෙන් ඉගෙනගෙන නවත්තන්න එපා. ඔයාට මම දෙන්නේ පොඩි නොලෙජ් එකක් නෙමෙයි. ඒ නොලෙජ් එකෙන් පස්සේ ඔයාට ලෝකේ ඕනම තැනක ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඕනම අලුත් දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් දැනුම මම දෙනවා. මම කොහොමද දෙයක් සෙල්ෆ් ස්ටඩීස් කරන්න කියලා කියලා දෙනවා. ඉතින් ඒ දැනුමත් එක්ක තමයි මේක යන්නේ. හරිද? ඉතින් ඔයාටත් කියන්න තියෙන්නේ ඉගෙනගෙන මේ වැඩේ කරන ගමන් ඉගෙන ගන්න. හරිද? කාගේවත් වචන වලට කොයින් 200ක් දුන්නා, කොයින් 100ක් දුන්නා, ඒ වගේ ඒවට රැවටිලා යන්න එපා. හරිද? මාකට් එකට මුලින්ම සල්ලි එන්න ඕනේ. ඒ සල්ලි එන එක ඔයා කන්ෆර්ම් කරගන්න. ඒ සල්ලි කොහෙටද යන්නේ කියන එක ඔයා බලන්න ඕනේ. ඒ සල්ලි යන පැත්ත ඔයා හොයාගෙන ඒ ට්‍රෙන්ඩ් එක ඔයා අනුගමනය කරනවා. නිකන් ආවට ගියාට පිස්සෝ වගේ කොයින් 200ක් බයි කරන අය ඉන්වෙස්ටර්ස්ලා වෙන්නේ නැහැ. ඉන්වෙස්ට කෙනෙක් කියලා කියන්නේ හරිම ට්‍රෙන්ඩ් එක. එහෙම නැත්නම් හරිම ට්‍රෙන්ඩ් එකට යන සාපේක්ෂව ළඟින් යන ට්‍රෙන්ඩ් වර්ග දෙකක් හෝ මැක්සිමම් එකයි තියෙන්න පුළුවන්. හරිද? ට්‍රෙන්ඩ් වර්ග දෙකක් ප්‍රිඩික්ට් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. අන්නේ ට්‍රෙන්ඩ් වර්ග දෙකට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හරියට මැනේජ් කරලා ක්‍රමානුකූලව ක්‍රිප්ටෝ පෝර්ට්ෆෝලියෝ එකක් ගොඩනගාගෙන හොඳ ප්‍රොෆිට් එකකට යන එක තමයි ඉන්වෙස්ටර් කෙනෙක් කියලා කියන්නේ. හරිද? හොඳ ඇනලයිසර් කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ සියලුම chart ඇනලයිස් කරලා කන්ෆර්මේෂන් අරගෙන තමයි එයාගේ ඉස්සරහා ගමනට යන්නේ. හරි ඉතින් මේ වීඩියෝ එක දිග වුණත් මම කියන්න තියෙන හැමදේම ඔයාලා වෙනුවෙන් කියන්න ඕනේ රයිට් ඊළඟට මේ USDC එක ගැන අපි කතා කරානේ හරිද ඊළඟට අපි කතා කරන්න ඕන තවත් chart එකක් තමයි total 1 එක කියලා කියන්නේ ඉතින් total 1 එක ගත්තොත් එම higher time frame එකේ idea එක මගේ මෙන්න මේ වගේ කියන්නේ bitcoin තව drop වෙන්න ඕනේ කියන එක තමයි මම ඉන්නේ දැනට මම bounce එකක් මෙන්න මේ level එකේ මෙන්න මේ කොළපාට dot එක තියෙන අවස්ථාවකින් බලාපොරොත්තු වෙනවා හැබැයි මගේ idea එක තියෙන මෙන්න මේ විදියට drop වෙයි කියලා හරිද ඒ කියන්නේ මෙන්න මේ low එකෙන් යටට ඇවිල්ලා තමයි ඊළඟ bull run එක පටන් ගන්න ඕනේ කියන එක තමයි මගේ idea එක තියෙන්නේ personally හරි ඒතර මම ඒ දක්වා අනිවාර්යෙන් ඉවසීමෙන් බලන් ඉන්නවා all coins buy කරන්න අනිවාර්යෙන් මේ lows වලින් යටට ඇවිල්ලා bitcoin එක stable වෙනකොට මොකද bitcoin එක stable නැත්තම් market එකේ king stable නැත්තම් ඕනම රාජධානියක් බිඳ වැටෙන්න පුළුවන් දැන් ඒකට හොඳම උදාහරණේ crypto market එක BTC අස්ථාවරත්වයක සීනකොට BTC අස්ථාවර සිටිනකොට මුළු ක්‍රිප්ටෝ මාකට් එකටම අත් වෙලා තියෙන දැවැන්ත ඉරණම ගැන ඔයාට හොඳ පැහැදීමක් ඇති කියලා මම හිතනවා රයිට් ෂෝට් ටර්ම් මාකට් එකේ බවුන්ස් එකක් එන්න පුළුවන් වුණත් මේ අවුරුද්ද ගත්තාන් පස්සේ මෙන්න මේ ලෝ එක අනිවාර්යෙන්ම ගලවලි වෙලා තමයි මාකට් එක නෙක්ස්ට් රන් එක පටන් ගන්න. ඒක මට ගොඩක් විශ්වාස දෙයක්. මම අපේක්ෂා කරන දෙයක්. ඒක මගේ පර්සනල් ඔපිනියන් එක. රයිට් ඒකත් එක්කම අපි 4 hour chart එකට ගියොත් එහෙම හරි 4 hour chart එකට ගිහලා lower time frame analysis එකක් බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ අප්ඩේට් එකක් රයිට් මෙන්න මේකෙදි මම කියන්නේ මෙන්න මේ වගේ කතාවක් හොඳට අහගන්න මේ total crypto market එකේ නැත්නම් මේ total 1 එක ගැන තමයි ඔයගලන්ට මම මෙතනදී පැහැදිලි කිරීමක් කරන්නේ පොඩ්ඩක්
කනෙක්ෂන් ප්‍රොබ්ලම් හෙකුත් තියෙන නැතුව නෙමෙයි මොකක් මාරි බාධාවක් වෙන මම වීඩියෝක් කරන්න ගත්තොත් ඒක නම් අනේ මන්දා මටත් හිතාගන්න බෑ රයිට් කොහොම වුණත් මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා දෙන්නම් හරිද වෙලාව පොඩ්ඩක් යයි හැබැයි මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න වග බලා ගන්න මොකද ඔයාට එකෙන් ලොකු දැනුමක් ගන්න හැකියාව තියෙනවා හරිට අපි මෙතනදී රේන්ජ් එකක් හදුවා මේ රේන්ජ් එකේ උඩ ගලවලා යට දැන් ගලවලා ඒ රේන්ජ් එකේ කතාව ඉවර කරලා තියෙන්නේ ටෝටලි අපි ඉන්නේ දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක දැනට මම අපේක්ෂා කරනවා හය ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් මට ඇනලයිස් එක ඕනේ හය ටයිම් ෆ්‍රේම් එකේ ඔන් කරගෙන මම මෙන්න මේ විදිහට ඔයගලන්ට ඇනලයිස් එක පෙන්නන්නම්. හයිට් මෙන්න මෙතන මම අර කියපු කොළ පාට ඩොට් එකේ තියෙන්නේ මේජර් රේන්ජ් එකේ 50 ලෙවල් එක. ඉතින් අනිවාර්යෙන් බවුන්ස් එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙතනයි ඩයිවර්ජන්ස් එකක් හැදෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් එතකොට ඒවා RSI දාලා කන්ෆර්ම් කරගන්න ඕනේ. මෙතන උඩ ලික්විඩිටි හදලා තියෙනවා. ඉතින් මේ ලික්විඩිටි ටික ග්‍රැබ් කළා. ඊට පස්සේ මෙතන උඩ ලික්විඩිටි වලට නම් දැම්මේ එකක් නැහැ. මෙතන ඩයිවර්ජන්ස් එක හැදුවායින් පස්සේ මේ උඩ ලික්විඩිටි වල මෙන්න මේ සප්ලයි එක දක්වා මාකට් එක පැමිණීමේ හැකියාවක් තියෙනවා. ඕක තමයි ටෝටල් ක්‍රිප්ටෝ මාකට් එකේ ඉදිරි සති 4 සති 8ක කාලය තුල වෙන්න පුළුවන් දේ තමයි මම මේ කියන්නේ. හරිද? එතකොට ඊළඟ මාසේ මාස දෙක ඇතුළත මේ විදිහට මාකට් එක ඉහළට ගිහිල්ලා පහළට ඇවිල්ලා නැවතත් ඉහළට එන්න තියෙනවා. එතකොට මේ අප් මූව්මන්ට් එකේදී අනිවාර්යෙන් බිට්කොයින් එක යම්කිසි විදියක පම්ප් එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙයා 150ක් පම්ප් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් බිට්කොයින් එකත් 130කවත් අප් මූව්මන්ට් එකක් දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක බිට්කොයින් වලට සල්ලි එනවා කියලානේ එතන කියන්නේ පැහැදිලිවම. රයිට් ඉතින් ඒක ඔළුවේ තියාගන්න ඕන අපි අනිවාර්යෙන්ම. ඒකත් ඔළුවේ තියාගෙන අපි ටෝටල් 3 වගේ චාර්ට්ස් වලට ගියොත් එහෙම ටෝටල් 3 එකේ මගේ තියෙන මෙන්න මේ වගේ අයිඩියාවක් ඒකෙත් අයිඩියා එකට සමාන අයිඩියා එකක් තමයි තියෙන්නේ මේජර් රේන්ජ් එක මේ වෙනකොට උඩ ඩේවියේට් කරලා යට ඩේවියේට් කරන්න ඇවිල්ලා තිනවා වීක් එකකින් විතරයි දැනට මේක මේව කරලා තියෙන්නේ මෙතනත් මම තව පොඩ්ඩක් පල්ලෙහාට ටෝටල් 3 එක එන එක බලාපොරොත්තු වෙනවා හැබැයි ටෝටල් 3 එක පල්ලෙහාට එන්න කලින් මෙන්න මෙතන වැදිලා මේ ඩිමාන්ඩ් සෝන් එකේ වැදිලා ඉහළට ගිහිල්ලා මේ ලෙවල් එකෙන් රිජෙක්ට් වෙලා පහළට ඇවිල්ලා ඩයිවර්ජන්ස් හදලා මෙතන මේජර් රේන්ජ් එකක් හදලා රයිට් රේන්ජ් එකේ හයි එක ගලවලා ඉහලට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැනට මම අපේක්ෂා කරන ඇනලිසිස් එක තමයි මෙන්න මේ තියෙන මාකට් එක මේ විදිහට වෙයි කියලා. ඉතින් මෙන්න මේ රේන්ජ් එක තමයි මම අපේක්ෂා කරන්නේ. මේ රේන්ජ් එකේ උඩ කඩලා මුලින්ම ඊට පස්සේ යට කඩලා ඊට පස්සේ ඉහලට ගමන් කරයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරිද? රයිට් ඒකත් එක්කම ටෝටල් 3 එකක් දැන් ඕගලන්ට අයිඩියා එකක් ආවනේ. රයිට් එහෙනම් අපි ටෝටල් 3 එකෙන් පස්සේ අදර්ස් ඩොමිනන්ස් එකට යමු. ඉතින් මම ගෝල්ඩ් chart එක ගැන කතා කරනවා. අනිවාර්යෙන් මම ගෝල්ඩ් එක ගැන කියනවා. ඕගොල්ලන් ගෝල්ඩ් අප්ඩේට් ඉල්ලලා තිබ්බා. ඒකම නිසාමයි මම ගෝල්ඩ් එකත් මේකට ඇඩ් කරේ. රයිට් ඒකත් එක්කම මේ ගෝල්ඩ් එකේ සම්බන්ධයක් තියෙනවා. හොඳේ ක්‍රිප්ටෝ මාකට් එකට සම්බන්ධයක් තියෙනවා. මම ඒක ගැනත් කතා කරන්න. දැනට මම අදර්ස් ඩොමිනන්ස් එකේ නම් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේතනින් මේ දැන් තියෙන ලෙවල් එකෙන් අනිවාර්යෙන් ඩම්ප් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ ඩම්ප් එකෙන් පස්සේ මේ රේන්ජ් එකේ යට ලෝ එක අරගෙන මෙන්න මේ කොළ පාට බයි සෝන් එකටත් ඇවිල්ලා ඊට පස්සේ ඉහළට ගිහිල්ලා නැවත පහළට එන එකක් තමයි මගේ ටෝටල් නෙමෙයි අදර්ස් ඩොමිනන්ස් එකේ රයිට් ටෝටල් 3 එකෙත් මේකම තමයි තියෙන්නේ මේ විදිහට ඇවිල්ලා ආයි ඉහළට යයි කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔක තමයි මගේ අදර්ස් ඩොමිනන්ස් එකේ අයිඩියා එක තියෙන්නේ. රයිට් ඒකත් එක්කම මම ඕගොල්ලන්ට මෙතනදී කියන්න ඕනේ වැදගත්ම දේ තමයි XU chart එක. රයිට් XU chart එකේ මම ඕගොල්ලන්ට කිව්වනේ මම කියපු දේ හරි ගියා කියලා. හැබැයි මම බලාපොරොත්තු වෙච්ච මෙන්න මේ රෙඩ් සෝන් එකට මාකට් එක ආවේ නෑ. හැබැයි මෙන්න මෙතන ඉඳන් මෙතනට හොඳ SMT එකක් දුන්නා. හරිද? SMT එක කන්ෆර්ම් කරා. ඊට පස්සේ රේන්ජ් ලෝ එක රීටෙස්ට් කරා. මේ රේන්ජ් හයි එක රීටෙස්ට් කරා මාකට් එක ඩම්ප් වුණා. දැන් මාකට් එක බවුන්ස් වෙනවා නම් අවම තරමින් 50 ලෙවල් එකට ඇවිල්ලා ආයි ඉහළට යන්න ඕනේ. 50 ලෙවල් එකත් ක්ලියර්ලි කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් කරගත්තොත් අනිවාර්යෙන් මේ රේන්ජ් එකේ ලෝ එක ගන්න වෙනවා. මොකද හයි එක මේ වෙනකොට අරගෙන ඉවර නිසා. හරිද? එතකොට අපි බලන්න ඕනේ මෙතන දැන් දැනට SMT එකක් හැදිලා තියෙනවා. SMT ඩයිවර්ජන්ස් අනිවාර්යෙන් බලන්න මාකට් එකේ. ඉතින් මෙතනත් SMT එකක් හැදිලා තිබ්බා. හරිද? ඒකත් එක්කම සිල්වර් chart එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද සිල්වර් එක නම් මම කියපු විදියටම වැඩ කරා. මොකද සිල්වර් එකේ මම ඔයගලන්ට Telegram group එකේ පෙන්නුවානේ. සිල්වර් එකේ මම මෙතන SMT එකක් හැදෙන්න ඕනේ කියලා කිව්වා. මේ වගේ level වලින් ගාන්ට SMT එක හැදුනා. කෙලින්ම drop එක ආවා. දැන් මම සිල්වර් එකේ බලාපොරොත්තු වෙන්නේ එකම එක කාරණේ තමයි මෙතන range low එක. මෙන්න මේ range low එක retest කරලා ඉහළට up වෙන්න ඕනේ කියන එක තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ වෙනකොට. ඒතර 50 level එකනුත් යට discount price එකට ඇවිල්ලා තමයි එයා range high එක ගලවන්න යන්නේ. ඔන්න ඔය වගේ idea එකක් තමයි මගේ සිල්වර් වල තියෙන්නේ. ඉතින් මෙන්න මේගොල්ලන්ගේ අතරත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? මොකද මාකට් එක අන්ස්ටේබල් වෙලාවට. හරිද? මාකට් එක අන්ස්ටේබල් කියලා කියන්නේ මොකද්ද? ජියෝපොලිටිකල් ටෙන්ෂන්ස් වැඩි යුද්ධ වැඩි කාලෙක මේ සාමාන්‍යයෙන් පොලිටිකල් පැත්ත අන්ස්ටේබල් වෙලාවක ඇමරිකාවේ පැත්තේ එහෙම ලෝකේ යුදමය වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවට ක්‍රිප්ටෝ වලට සල්ලි එන්නේ නැහැ. රිස්කි ඇසට් වලට සල්ලි එන්නේ නැහැ. සේෆ් හැවන් විදියට ගෝල්ඩ් සිල්වර් වගේ වට තමයි සල්ලි රොටේට් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ වෙමින් පවතින සිල්වර් වල ගෝල්ඩ් වල සල්ලි රොටේට් වෙන එක ක්‍රිප්ටෝ මාකට් එකෙන් ස්ටොක් මාකට් එකෙන් ගැලවිලා මේ සල්ලි යන්නේ කොහෙටද කියලා
දැව්වොත් ඒ යන්නේ ගෝල්ඩ් වලට. ඉතින් මේ වෙලාවේ ඔයාට ගෝල්ඩ් ට්‍රේඩ් කරන්න, සිල්වර් ට්‍රේඩ් කරන්න ඕන නම් අපේ ගෲප් එකට ජොයින් වෙන්න. මොකද ගෲප් එකේ මම ගෝල්ඩ් සිල්වර් වල ඉදිරියේදී එලියට් වේව් කවුන්ට් දෙන්න ලෑස්ති කරලා තියෙනවා ඩේලි. රයිට්. දැනට ඕගලන්ට මම මේ රේන්ජින් ඇනලයිස් එකකින් අද ඉක්මනට වැඩේ දෙන්න ඕනේ නිසා මම ඕගලන්ට මේ අවුට්පුට් එක දෙන්නේ. හැබැයි මෙතන මේ ඇනලයිස් එකත් වැලිඩ් ඈ. මෙතන 50 ලෙවල් එකෙන් බවුන්ස් කරොත් අනිවාර්යෙන් මෙන්න මේ FVG දක්වා මාකට් එකේ එන්න ලොකු හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී 15 මිනිත් 5 මිනිත් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් බලලා මෙතනින් ඔයාලට සෙල් එකක් ගන්න පුළුවන්. ඒ සෙල් එක ඔයාට අනිවාර්යෙන් මේ රේන්ජ් ලෝ එකෙන් යට දක්වා මේ රේන්ජ් ලෝ එකෙන් යටට වෙනකම් ඔයාට හෝල් කරගෙන ඉන්න පුළුවන්. මොකද හයි එක ගැලවුවෙන් පස්සේ ලෝ එක ගලවන්න අනිවාර්යෙන් එනවා. එහෙම නැත්නම් මේ ලෙවල් එක කෙලිම බ්‍රේක් වුණොත් මෙතනට ඇවිල්ලා තමයි ආයි මෙතනට යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මේ ලෙවල් 3ෙන් තමයි ගෝල්ඩ් එකේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්න තියෙන්නේ. ඔයාට පුළුවන් මේ සිද්ධ වෙන කාරණා තුනෙන් ඕන මේක ට්‍රේඩ් කරන්න. මෙතනින් බවුන්ස් එකක් දුන්නොත් ස්ට්‍රක්චර් බ්‍රේක් කරලා ඔයාට බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් උඩ සෝන් එක දක්වා. උඩ සෝන් එකට මේක කෙලිම බ්‍රේක් කරොත් ඔයාට මෙතනට එනකන් ඉඳලා මේ රේන්ජ් ලෝ එක අරගෙන මෙතන රීටෙස්ට් කරනකන් ඉඳලා FVG එකකට ටාගට් කරලා ට්‍රේඩ් එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ ඊතුරු අප්ඩේට් වලට අපේ ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. තාම ඉවර නෑ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මේ වෙනකන් හිටපු ඔයාට දැන් තමයි වැදගත්ම අයිඩියා එක හම්බෙන්න යන්නේ. රයිට්. ගොඩක් කට්ටිය එතේරියම් එකේ ඇනලයිස් එකක් කියලා තිබ්බනේ. එතේරියම් එකේ ටාගට් ඇහුවොත් එimhe ඔයාලා බය වෙන්නත් පුළුවන්. හැබැයි මම එතේරියම් එකේ ඔයාලන්ට ටාගට් කියන්නම්. පරණ ඇනලයිසිස් වෙනස් වෙලා තියෙන්නේ. මෙතනදී අපිට පැහැදිලිවම කියන්න පුළුවන් එතේරියම් එකේ ස්ට්‍රක්චර් එක ඇත්තටම චේන්ජ් වෙලා තියෙන්නේ. එතේරියම් වල මම දැන් බලන් ඉන්නේ මෙන්න මේ වගේ සෙනහරියෝ එකක්. රයිට්. මම මෙතන අරගෙන තියෙන කම්බිනේෂන් පැටර්න් එකම තමයි. මෙතන අපි ෆ්ලැට් එක දාගත්ත එක අපි පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා. මෙතන මෙතන ෆ්ලැට් එක මම කෙලින්ම අරගෙන තියෙනවා ළමයි ආයි මෙන්න මේ විදියට. රයිට්. මෙන්න මේ විදිහට මම අරගෙන තියෙනවා මෙතන A wave එකේ ෆ්ලැට් එකක් එක්ස්පෑන්ඩිව් ෆ්ලැට් එකක් නිර්මාණය වෙලා B එකේ සිම්පල් සිග්සැග් එකක් ගිහලා මේ වෙනකොට ඉම්පල්ස් එකකින් එතේරියම් එක ඩවුන් වෙමින් තියෙනවා කියලා තමයි අරන් තියෙන්නේ. මේකෙත් රේන්ජ් හයි එක අරගත්තා. රයිට්. රේන්ජ් හයි එක මෙතන අරගෙන තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වික් එකකින් රේන්ජ් හයි එක අරගෙන තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා අන්නේ ඒ කරපු ආකාරයටම රේන්ජ් ලෝ එකත් වික් එකකින් ටේක් කරයි. අනිවාර්යෙන් 854 860 කියන ලෙවල් එක හොඳ එතේරියම් බයි zone එකක. ඉතින් හිතන්න එතේරියම් මේ වගේ ලෙවල්ස් වලට වැටෙනකොට ඔයාගේ ඔය දැන් බයි කරලා තියෙන ඕල්ඩ් කොයින් සීසන් එක වෙනුවෙන් බයි කරපු පෝර්ට්ෆෝලියෝ එකට මොකද වෙන්නේ කියන එක. ඉතින් ඒක ඕගොල්ලන් අහන්න ඕන. ඕගොල්ලන්ට කොයින් බයි කරන්න කියපු අය මොන පදනමින්ද ඕගොල්ලන්ට කොයින් බයි කරන්න දුන්නේ කියලා. එතේරියම් එක මේ වගේ ලොකු සෙල් ඔෆ් එකකින් එන්න තියෙනවා. දැන් මේ තර්ඩ් වේව් එක වැඩ කරන්නේ මේක තව දුරටත් සෙල් වෙන්න තියෙන probability එකත් ඊටාම වැඩි. රයිට්. ඔන්න ඕක තමයි මගේ එතේරියම් අයිඩියා එකට මීඩියම් ටයිම් ෆ්‍රේම් වලට ගියොත් දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න අපිට මෙන්න මේ විදිහට අයිඩියා එක ගන්න පුළුවන් පැහැදිලිවම. පළවෙනියට මම අරන් තියෙනවා ඩයගනල් එකකින් wave 1 complete දැන් 2 complete වෙලා ඉවරයි. දැන් මේ යන්නේ 3 එකක් කියලා. 3 එකෙන් පස්සේ 5 එකක් වැටිලා ආයි consolidate වෙලා යම් කිසි කාලයක් ඊට පස්සේ 800 කියන level එකට reach කරයි කියලා. ඉතින් තව අවස්ථාවක් තියෙනවා. හරිද? market එක මේ sell off එකෙන් පස්සේ ආයි consolidation එකකට ගිහිලා තමයි next drop එක එන්නේ. අන්නේ drop එකේදී තමයි buy කරන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේ තමයි all coin pick කරන්න ඕන. අන්න ඔය අවස්ථාව වෙනකොට අපිට හොඳ narrative එකක්. කියන්නේ ඊළඟ trend එක හොයා ගැනීම වුණත් ලස්සනට කරගෙන තියාගන්න පුළුවන්. මොකද research එක කරන්න තව අපිට මාස 5ක් 6ක් තියෙනවා. ඉතින් මාස 5ක් 6ක් යන්නේ නැහැ. තවමනේ මාස 2ක් ඇතුළත මම අනිවාර්යෙන් ඊළඟ ට්‍රෙන්ඩ් එක ගැන හොයාගන්නවා. හරියට මම අනාවැකි කියන දැන් ගොඩක් අය කියනවා මට මේ මොනවාද මේ අංජනම් බලන්න තැනක් දාගන්න කියලා. මොකද මම කලින් පාර කිව්වා ප්‍රයිවසි මූව් වෙනවා කියලා. ප්‍රයිවසි මූව් වුණා. AI ට්‍රෙන්ඩ් එක ප්‍රිඩික්ට් කරා. මෙටාවර්ස් ට්‍රෙන්ඩ් එක ප්‍රිඩික්ට් කරා. ඔය වගේ මම ආපු හැම ට්‍රෙන්ඩ් එකම මගේ කාලය කැප කරලා මම ප්‍රිඩික්ට් කරලා මිනිස්සුන්ට කිව්වා. හරිද? ඉතින් ඒ නිසා මම මේකෙත් බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට හොඳ අයිඩියා දෙන්න. මොකද මම මාකට් එක ගැන නිරන්තරයෙන් ඔයාලට සාධාරණ වැදගත් හයි කොලිටි අප්ඩේට්ස් ටිකට අරගෙන ආවා. මොකද මම කියපු කිසි දෙයක් මේ වෙනකම් වැරදිලා නැහැ. මම මාකට් එක ගැන කියපු දේවල් සියල්ලම මේ වෙනකොට ඇත්ත වෙමින් පවතිනවා. ඉතින් මේ ළඟදීම ඇත්ත වෙච්ච අනාවැකිය තමයි සොලාන එක 70ට එනවා කිව්වා 300 දී. ඒ වගේම ආවා. හරිද? ඉතින් ඉස්සරහටත් මම ওই වගේ තව අනාවැකි කියන්න බලාපොරොත්තු වෙනවා එලියට් වේව් සහ මගේ එක්ස්පීරියන්ස් එක පදනම් කරගෙන. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැලිඩ් වීඩියෝ එකක්. එහෙම නැත්නම් හොඳ වැලියබල් කන්ටෙන්ට් එකක් වෙන්න ඇති කියලා. මොකද ඕගොල්ලන් ඉල්ලපු විදියට ආස විදියට අප්ඩේට් එක ගෙනාවා. එහෙනම් ඉතින් මේ වගේ අප්ඩේට් ඔයාලා හැම සතියකම ඕන කරනවා නම් ඔයා කරන්න තියෙන එකම දේ තමයි මේ වීඩියෝ එක ඉවරනකම් බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් මොටිවේෂන් එකක් දෙන්න. එතකොට හැම සතියෙම ඔයාලට මේ වගේ ෆුල් අප්ඩේට් එකක් මම මන්ඩේ ගේන්න ප්ලෑන් කරලා තියෙනවා. කියන්නේ මන්ඩේ ෆුල් අප්ඩේට් එකක් ගේනවා. අඟහරුවාදට බිට්කොයින් අප්ඩේට් එක ගෙනවා. බදාදට එතේරියම් අප්ඩේට් එක ගෙනවා. එහෙමෙන් මම කඩා ගන්න දැන් ප්ලෑන් කරගෙන තියෙනවා. ඕගොල්ලන්ගේ ඒක සම්බන්ධව අයිඩියා එක මට කියන්න අනිවාර්යෙන් කමෙන්ට් එකකින්. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. හෙටත් හමුවීමේ බලාපොරොත්තු ඇතුව හැමෝටම හැපි ට්‍රේඩිං.